ඇත්තටම මම හිතන්නේ අද මගේ ජීවිතයේ ලස්සනම දවසක් මගේ ප්‍රථම ප්‍රධාන භූමිකාව. ඉතින් මම හිතන්නේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගෙන් හැමෝගෙම සෑහෙන ආදරයක් මට අද ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ ෆාදර් චිත්‍රපටයට ඒ වගේම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම මේ වගේ චරිතයකට මාව තෝරාගත්ත චමින්ද ජයසූරිය අධ්‍යක්ෂකවරයාට මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඇත්තටම ෆාදර් කියන්නේ 2026ට නව සිනමා ආරම්භයක් ලබා දෙන හොඳ ශක්තිමත් චිත්‍රපටයක් බවට පත් වෙලා ඉවරයි කියලා මට හිතෙනවා මේ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක්කම. ඉතින් ආරාධනා කරනවා හෙට ඉඳන් ඔයාලා හැමෝටම පුළුවන් ෆාදර් චිත්‍රපටය බලන්න. ඉතින් බලලා ඔයාලට හිතෙන දේ අපිට කියන්න. ඔව් ඉතින් ඊටාම ප්‍රීතිදායක මොහොතක අපි මේ මුණ ගැසෙන්නේ අද ෆාදර් චිත්‍රපටයේ චමින්ද ජයසූරිය සහෝදරගේ ෆාදර් චිත්‍රපටය අද අභිනවයෙන් ජනතාව අතර පත්වන මොහොත. ඉතින් අපි මාස ගණනාවක් තිස්සේ චිත්‍රපටයේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉතින් අපි බලාගෙන හිටියෙත් මේ මොහොත එළඹෙනකම්. මොකද මේ චිත්‍රපටය කරුණු කාරණා කීපයක් නිසා වැදගත් චිත්‍රපටයක් කියලා මම හිතනවා. ඔබ දැනටමත් දන්නවා ලංකාවේ චිත්‍රපට කලාව යම්කිසි විදියකට හොඳ දිශානතියකට ගමන් කරමින් සිටින මොහොතක්. ඒ වගේම ඉතා වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරමින් ඉන්න මොහොතක්. ඒ වෙලාවේ ඒ යහපත් දිශානතියකට ගමන් කරන සිනමාවට සහ ඒ ගමනට තවත් ශක්තියක් සැපීම සඳහා ෆාදර් චිත්‍රපටය මං හිතන්නේ පිටුබලයක් වෙනවා නොඅනුමානයි. ඒ නිසා මම ආරාධනා කරනවා ඔබට ෆාදර් චිත්‍රපටය බලන්න එන්න. මේක වෙනස් චිත්‍රපටයක්. මේක චමින්ද ජයසූරිය කියන්නේ බයස්කෝප් එකක් කියලා. ඒ කියන්නේ අපි 70 80 දශකයේ ජීවත් වුණා නම් අපි මේ පැරණි සිනමාවේ දැකපු සමහර අංගෝපාංග ගති ලක්ෂණ සංගීතය ඔබට මේ සිනමාවේදී දකින්නට ලැබේ. ඒ වගේම වෙනත් අධ්‍යාපනයකුත් මේ චිත්‍රපටය තුල තියෙනවා. ඒ කියන්නේ අපි නැවත හැරී බැලීමක් කරනවා ලංකාවේ ඉතා වැදගත් සමාජ මොහොතවල් කීපයක් සම්බන්ධයෙන්. 70 සහ 80 දශකයේ අපේ සමාජයේ දෙසත් තියුණු ඇසකින් බලන්නට චමින්ද ජයසූරිය මේ චිත්‍රපටයෙන් අපි ආරාධනා කරනවා. ඒ නිසා මම ඊටාම සුහදශීලීව ඔබට ආරාධනා කරනවා හෙට ඉඳන් මේ චිත්‍රපටය බලන්න එන්න. මේක ඊටාම වැදගත් සිනමා මැදිහත් වීමක්.